මීට කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්න කාලේ රාහුල තෙරුන් එකල නාග ලෝකේ තමයි ඉඳලා තියෙන්නේ. පඨවින්දර කියන නාග ලෝකේ. ඒ නාග ලෝකේ ඉපදෙන්න හේතුවක් වෙලා තියෙනවා. මෙතුමා මනුස්ස ලෝකේ ඉන්න කාලේ ගොඩාක් දන් දෙන්න ආසයි. මෙතුමාගෙන් දානේ ගන්න ඇවිල්ලා තියෙන තාපසීන් වහන්සේ නමක්. ඒ තාපසීන් වහන්සේ විවේක ගන්න යන්නේ නාග ලෝකෙට. ඉතින් අර බ්‍රාහ්මණ පුත්‍රයාට නිතර නාග ලෝකය ගැන විස්තර කියනවා. එයින් උපන් ඡන්දේ මුල් කරගෙන නාග ලෝකේ ඉපදුණා. ඊට පස්සේ නාග ලෝකේ බොහෝ ආයුෂ. ඒ අතර තමයි පදමුත්තර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. බුදුරජාණන් වහන්සේ පහළ වුණ බව අහපු නාරජු භාග්‍යවත් පදමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේට තමන්ගේ නාග ලෝකයට වඩින ලෙස ආරාධනා කළා දානෙ පිණිස. සංඝගණ පිරිවරාගත් පදමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නාග ලෝකයට වැඩියා. දානෙ බෙදනකොට බුදුරජාණන් වහන්සේගේ හැඩරුවට සමානවම තව තරුණ ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඉතින් දානෙ බෙදන ගමන් හිතෙනවා එක වගේද කියලා. බුදුරජාණන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ තිබෙනවා. නමුත් ලාවට ඒ වගේ කියලා දැනෙනවට තව ස්වාමීන් වහන්සේ නම. ඒතර දැන් දානේ බෙදලා ඉවර වෙලා නාරජු බුදුරජාණන් වහන්සේ දිහා බලනවා, අර ස්වාමීන් වහන්සේ දිහා බලනවා එක වගේ කියලා. ඊට පස්සේ නාරජු අහනවා ස්වාමීනි මේ තෙරුන් වහන්සේ කවුද? ඊට පස්සේ කියනවා මේ තෙරුන් උපරේවත. ඉතින් මට හිතෙනවා බුදුරජාණන් වහන්සේ වගේ ගතියක් දැනෙනවා කියලා. ඊට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේලා කියන නාරජතුමනි ඔය උපරේවිත තෙරුන් අපගේ පදමුත්තර බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලේ පුත්‍රයා. ඒ නිසා රූපයෙන් සමානයි. ඊට පස්සේ මේ කාරණාවත් එක්ක අර නාරජතුමාට කැමැත්තක් ඇති වුණා. මටත් බුදු කෙනෙක්ගේ පුතෙක් වෙන්න බැරිද? ඊට පස්සේ මෙයා දානේ පූජා කරලා ඒ දානේ පූජා කරපු පින්බලෙන් එකම ප්‍රාර්ථනාවක් කළා. මමත් ලෝතුරා සම්බුදු කෙනෙක්ගේ පුත්‍රයෙක් වේවා කියලා ප්‍රාර්ථනා කළා. දැන් ඕකම හිතේ වැඩ කරනවා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේට දීර්ඝ ආයුෂ තිබුණා. ඒ දීර්ඝ ආයුෂ තිබුණ නිසා නාරජතුමා නාග ලෝකෙන් චුත වෙලා ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු නගරයේම ඉපදිලා අර කලින් බුදුවරුන්ට දම් බෙදපු කෙනෙක් ඒ තියෙන පින්බලයත් එක්ක පුංචි කාලේ ඉඳලම සංඝයාට උපස්ථාන කරනවා. ඉතින් දවසක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ලස්සන පළසක් ඇතුරුවා. පාපීසක් අතුරවලා බුදුරජාණන් වහන්සේටත් මහරහතන් වහන්සේලාටත් පාපීන විදියට පූජාවක් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පාපීස උඩින් වැඩලා මේ පළස උඩින් ඒ පළස පයට ගොඩාක් පහසුයි. ඊළඟට කැඩපතක් වන් සොඳුරු දැක්මක් තියෙනවා. ඒ කණ්ණාඩියක් වගේ කියන්නේ එච්චර සිනිඳු එච්චර ගානට තියෙනවා. බුදුරජාණන් වහන්සේට එතුමා එක පූජා කරලා තියෙන්නේ මේ පාපිස්න දෙපා ඇති අය අතර අග්‍රම මුනිවරයාට පූජා කරමු පූජා වේවා. රාහුල මුනිදුන්ට විවරණ ලැබෙන්නේ මේ පාපිසක් පූජා කළා. බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයක හිතසුව පිණිසයි සිරිපා තබන්නේ. ඒ සිරිපා දිශාවට නැමුණ අයට දුක් දුරු වෙනවා. සසරින් එතර වෙනවා. ඒ සිරිපා පිසින්න පාපිස්න පූජා කරපු පින කොයිතරම්ද කියනවනම් පදමුත්තර බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේ ඇතුළු සංඝයාට පාපිස්න මේ බුමුතුරුණු අතුරපු මේ පින්වතා මේන් ආත්ම භාව ගණනාවක් දෙවියන් අතරත් මිනිස්සු අතරත් සැප විඳිනවා. අනාගතේ මේ ලෝකේ මුළු පෘථුවියටම අධිපති විමල කියලා සක්විති රජ කෙනෙක් වෙනවා. රේණුවති කියන රාජධානී සුදර්ශන කියන මහා ප්‍රාසාදයේ සක්විති රජකම් කරනවා මේ පාපිස පූජා කරපු පින්බලෙන්. මේන් කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගිහි කල පුත්‍රයා රාහුල බවට පත් වෙනවා කියලා වදාළා. එතකොට රාහුල කියන ශ්‍රී නාමය
එදාම ඇති වුණා. බුදුවරුන්ගේ දැක්ම කියන එක කොයිතරම් ආශ්චර්යයිද කියනවා නම් මේක කල්ප ලක්ෂයකුත් අසංකේය 4කට කලින් දීපංකර බුදුරජාණන් වහන්සේ සුමේද තාපසතුමාට විවරණ දෙනකොට ඒ සුමේද තාපසතුමාගේ නම දන්නවා බුදු වෙන්නේ ගෞතම නමින් කියලා. එතුමාගේ ගිහි කාල බිරිඳ යසෝදරා බව, පුත්‍රයා රාහුලයන් බව. එතකොට ඒ වෙනකොට විවරණ ලැබලත් නැහැ. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා සාරිපුත්ත මොග්ගල්ලාන බව දීපංකර බුදුරජාණන් වහන්සේ දන්නවා. බුදුරජාණන් වහන්සේලාගේ දැක්ම ආශ්චර්යයි, අద్භූතයි. එතකොට සෑම බුදු කෙනෙක්ම දකිනවා පුත්‍රයා වෙන්නේ රාහුලයන් බව. ඒත් එතුමාට නියත විවරණ ලැබුණේ පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ. ආත්ම භාව දෙකක් ඒ ජීවිතේ උපස්ථාන කළා තියෙන බුදුරජාණන් වහන්සේට. නාරජෙක් වෙලා සිටු පුත්‍රයෙක් වෙලා.